හිතන්න ඔයාට ඉන්නේ යාළු දෙන්නේ. එක යාළුවෙක් වාගේ හොඳම යාළුවා. අනිත් යාළුවා ඔයාට එයාව පෙන්වන්න බෑ. එයා ඔයා දැක්කම තප්පිරිය ඒක කැමති නෑ. එතකොට එයා ඔයාගේ නරක යාළුවා. හරිද? හතුරේ. හරිද? යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් ඔයා ඉන්නවනේ. ඔයා ඔන්න යම් දවසක ඔයා හොස්පිටල් එකේ නතර කරලා ඔයා හොස්පිටල් එකේ නතර කරනවා. හරිද? හොස්පිටල් එකේ ඔන්න දැන් වාට ඉන්නකොට ඔයාගේ මේ හොඳම යාළුවා ඔයාව බලන්න එන්නේ නැහැ. එතකොට ඔයාට දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. හිතෙනවා. හරිද? මෙන්න මේ නරක යාළුවා ඔයාව බලන්න එනවා. දැන් වාට දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. හරිද? ඒ නරක යාළු බලන්න ආවම දුක හිතෙන්නේ අපරාධි මම මෙයාට බැන්නේ ගැහුවේ නින්දා පාත කරේ මොන හරි අඩත් එට්ටම් කරා නම් කරේ අපරාධි කියලා හිතෙනවා. එහෙනම් මේ තැන් දෙකේදීම දුක හිතුණනේ. දුක හිතුණා. හරි. දැන් ඔයාට ඉන්නවා තව යාළුවෝ දෙන්නේ. එයාලා දෙන්න හොඳම යාළුවගේ ලං කරගෙනත් නැහැ නරකයි කියලා දුරස් කළත් නැහැ. දැන් ඒ වගේම දැන් ඔයා දවසක ඔයා හොස්පිටල් එකේ නතර කරනවා. දැන් මේ යාළුවෝ දෙන්න ඔයාව බලන්න ආව කියලා ප්‍රශ්නයක්ද? නෑ. හරිද? ඔයා මේ යාළුවෝ දෙන්න ඔයාව බලන්න ආවේ නෑ කියලා ප්‍රශ්නයක්ද? ඒත් නෑ. මොකද මේ කවුරුවත් හොඳම යාළුවෝ කියලා ලං කරගත්තෙත් නෑ නරකයි කියලා දුරස් කරෙත් නෑ. එයාලා ආවත් එකයි නැතත් එකයි. තේනවද? එහෙනම් මෙතනදී අපි කෙනෙක්ට වටිනාකම් දුන්නොත් අපි යම් මිනිස්සෙට වටිනාකම කියන එක දුන්නොත් දුක උරුමයිද නැද්ද? දුක උරුම වෙනවා. වටිනාකමක් දුන්නොත් දුක උරුමයි. අපි මිනිස්සෙට වටිනාකම කියන එක දුන්නේ නැත්තම් අපිට දුකක් කියන එකක් නැහැ. එහෙනම් දුක නැති කරන්න ඔන්න ඔගේ සිස්ටම් එක. එතකොට අපි අර හොඳම යාළුවා කියලා ලං කරගත්ත කෙනාට අපි දුන්නේ අර ධන වටිනාකමක් නේ. හරි. නරකයි කියලා යාළුවට දුන්නේ ඍණ වටිනාකමන්නේ. තේරෙනවද? එහෙනම් ඔය ධනයි ඍණයි තියෙනනේ බැටරි එක. මේ ධනයි ඍණයි කියන බැටරිය බල්බ් එකකට සම්බන්ධ කරොත් ඒ බල්බ් එක පත්තු වෙනවනේ. එහෙනම් ඒ වගේ වටිනාකම් දෙන මනුස්සයත් නිතර මීටිය දුකටපත් වෙලා පත්තු වෙලා පිච්චි. එහෙනම් මම දැන් මේ බැටරිය අයින් කරනවා. මේ බැටරිය අයින් කරොත් මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද? පත්තු වෙන්නේ නිවිලා තියෙන්නේ. ඒ කියන්නේ වටිනාකම් දෙන්නේ නැති විදිය ධනයිරි නැහැ කියලා වටිනාකම් දුන්නේ නැත්නම් එහෙනම් යාළගේ අපි යාට දෙන වටිනාකම කීයද? බිඳුවයි. එහෙනම් බිඳුවයි. ශුන්‍යයි කියන්නේ මේක. ඒ කියන්නේ යම් කෙනෙක්ට දෙන වටිනාකම ශුන්‍යයි නම් හරි ශුන්‍යයි නම් යම් කෙනෙක්ට දෙන වටිනාකම ශුන්‍යයි නම් එයාගේ බල්බ් එක නිවිලා වගේ එයා ඉන්නේ නිවනේ. එහෙනම් මෙයා ඉන්නේ නිවනේ. මෙතන ඉන්න කෙනා මෙයා හොඳම යාළුවා කියලා ලං කරගත්තේ එයාගේ සිත මොන සිතක්ද? මෙයාගේ තිබ්බේ රාගසිත. හරිද? රාගයේ සිත. එතකොට මෙයා නරකයි කියන්න එයාගේ සිත මොන සිතක්ද? මෙයා කෙරේ තිබ්බේ දේශසිත. එතකොට මෙයා නිතර මෙයාට රාගසිතක් නම් තිබ්බේ මෙයාට ඇලිලාද හිටියේ නැද්ද? ඇලිලා හිටියේ. හරිද? ඇලිලා. මෙයාට නරකයි කියන්නේ එයාගේ තිබි දේශසිතක් නම් මෙයා මෙයත් එක්ක හිටියේ නිතරම ගැටිලාද නැද්ද? ගැටිලා. තේරෙනවද? එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලාද? ඇලෙන්න එපා කියලා. තේරෙනවද? බුදුහාමුදුරුවෝ කිව්වේ ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලාද? ගැටෙන්න එපා කියලා. එහෙනම් මේ ධනයිරි නෑ දෙන්නේ නැත්තම් මේ දෙකට අහු වෙන්න එපා කියලා කිව්වේ. මේ දෙක දෙන්නේ නැත්තම් එයා ඉන්නේ කොහෙද? නිවනේ.